ඔයා දැනගෙන හිටියද ඔයා යූස් කරන හැම සිම් එකකටම ඔයා දාන රීලෝඩ් එකක් කාඩ් එකක් ගානේ ඔයාට ස්ටාර් පොයින්ට් ලැබෙනවා කියලා. ඒ විදිහට එකතු වෙන ස්ටාර් පොයින්ට් දෙසැම්බර් 31 වෙනිදාගෙන් කල්ලිකුත් වෙනවා. ඉතින් ඔයාට පුළුවන් දෙසැම්බර් 31ට කලින් අන්න ඒ ස්ටාර් පොයින්ට් ඔයාගේ සිම් එකට රීලෝඩ් එකක් වශයෙන් ලබා ගන්න හෝ ලිටල් හાર્ට් අරමුදලට බැර කරන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඩයලොග් සිම් එකක් යූස් කරන ඔයාගේ සිම් එකේ තියෙන ස්ටාර් පොයින්ට් කොහොමද ඔයා රීලෝඩ් එකක් වශයෙන් හෝ ලිටල් හાર્ට් ගිණුමට ඔයාලගේ ස්ටාර් පොයින්ට් බැර කරන්න කියලා. වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න. මේ වීඩියෝ එකේ කියලා දෙනවා ස්ටාර් පොයින්ට් ලබා ගන්න පුළුවන් ලේසි ක්‍රම දෙකක් පිළිබඳව. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයාලට ඩයලොග් සිම් එක හැර තවත් සිම් තියෙනවා නම් ඔයාලට පුළුවන් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. මම ඊට පස්සේ වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලා කමෙන්ට් කරන සිම් එකට අදාළ ස්ටාර් පොයින්ට් කොහොමද ගන්න කියලා. මේ වීඩියෝ එක බලන ඔයා තාමත් අපේ YouTube channel එක subscribe නොකර නම් වීඩියෝ එක බලන්නේ දැම්මම අපේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකකුත් දාගෙන අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලට කියලා දෙන්න හදන්නේ wow app එක හරහා කොහොමද ඔයාගේ ස්ටාර් පොයින්ට් ලබා ගන්න කියලා. තාමත් ඔයා wow app එක download කරගෙන නැත්නම් ඔයාලට පුළුවන් Play Store හෝ App Store එකට ගිහිල්ලා wow කියලා search කරලා wow app එක download කරගන්න. wow app එක download කරගෙන ඔයාගේ number එකක් දීලා register වෙලා මෙන්න මේ විදිහට එන්න පුළුවන්. wow app එක open කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතනින් පල්ලෙහා තියෙන wallet කියන තැන ටච් කරන්න. wallet කියන තැන ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කොළ පාටින් ස්ටාර් පොයින්ට් කියලා ඔයාගේ ස්ටාර් පොයින්ට් අගය පෙන්නනවා. මෙතන ඔයාලට පෙන්නන ස්ටාර් පොයින්ට් ගාන ඔයාලට පුළුවන් රීලෝඩ් එකක් වශයෙන් හෝ ලිටල් හાર્ට් අරමුදලට ඔයාලගේ ස්ටාර් පොයින්ට් බැර කරන්න. දැන් ඔයාලා ස්ටාර් පොයින්ට් කියන තැන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලව මෙන්න මේ වගේ තැනකට අරගෙන යයි. පොඩි දෙයක් මතක් කරන්න ඕනි මේ වීඩියෝ එක බලන ඔයාලගේ යාළුවන්ගෙත් මෙන්න මේ විදිහට සිම් වල ස්ටාර් පොයින්ට් එකතු වෙලා ඇති. ඉතින් ඔයාලගේ යාළුවෝ මේ පිළිබඳව දැනුවත් නැතුව ඇති. ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරලා එයාලගේ සිම් වල තියෙන ස්ටාර් පොයින්ට් ප්‍රමාණයත් එයාලට ලබා ගන්න කියලා දැනුවත් කරන්න. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පල්ලෙහාට ගියාට පස්සේ donate point කියලා තියෙනවා. අන්න එතන ඔයාලා ටච් කරන්න ඕනි. donate point කියන එක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ ස්ටාර් පොයින්ට් පරිත්‍යාග කරන්න පුළුවන් ආයතන කිහිපයක් ඔයාලට පෙන්눔 කරනවා මේ විදිහට. ඔයාලට පුළුවන් මෙතනින් little heart කියන එක ටච් කරලා ඔයාලගේ ස්ටාර් පොයින්ට් ප්‍රමාණය මෙන්න මේ විදිහට ටයිප් කරන්න. මම 42 කියලා ටයිප් කරනවා. මගේ තියෙන්නේ ස්ටාර් පොයින්ට් 42ක් නිසා. ගාන සඳහන් කරාට පස්සේ ඔයාලට පුළුවන් පල්ලෙහාන් තියෙන donate කියන එක ටච් කරන්න. donate කියන එක ටච් කරාට පස්සේ ඔයාගේ තියෙන ස්ටාර් පොයින්ට් ටික little heart අරමුදලට donate වෙනවා. ඔයාට අවශ්‍ය නම් ඒ ස්ටාර් පොයින්ට් ප්‍රමාණය රීලෝඩ් එකක් වශයෙන් ගන්න. ඔයාට පුළුවන් ආපස්සට back වෙලා dialog bill payment reload කියන තැන ටච් කරලා මෙන්න මෙතෙන්ද ඔයාගේ ස්ටාර් පොයින්ට් අගය ගහන්න. ඔයාගේ ස්ටාර් පොයින්ට් අගය ගහලා next දුන්නට පස්සේ ඔයාලට OTP කෝඩ් එකක් එයි. අන්න ඒ OTP කෝඩ් එක ගහලා ඉවරලා ඔයාලට පුළුවන් මෙන්න මේ ස්ටාර් පොයින්ට් ප්‍රමාණය රීලෝඩ් එකක් වශයෙන් ඔයාගේ සිම් එකට ලබා ගන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මතක ඇතුව වීඩියෝ එකට like එකක් දාලා තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම යාළුවනේ ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න. එයාලටත් කියන්න දෙසැම්බර් 31කට කලින් එයාලගේ ස්ටාර් පොයින්ට් එක ලබා ගන්න කියලා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.